ශුද්ධ වූ බයිබලය අලුත් ගිවිසුම ශුද්ධ වූ මතෙව් 27 වෙනි පරිච්ඡේදය ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියෙහි පළවෙනි පදය පහන් වූ කල සියලු නායක පූජකවරුද ප්‍රජා මූලිකයෝද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළහ. දෙවනි පදය ඔව්හු උන්වහන්සේට විලංගුලාගෙන ගොස් ආණ්ඩුකාර පිලාත්ට බාර දුන්හ. ජූදස්ගේ මරණය. තුන්වෙනි පදය උන්වහන්සේ පාවා දුන් ජූදස් උන්වහන්සේ වරදට පත් කරනු ලැබූ බව දැක ශෝකයෙන් පෙළී රිදී මිලතිය නායක පූජකවරුන්ද ප්‍රජා මූලිකයන්ද වෙත ආපසු ගෙන ගොස් හතරවෙනි පදය නිදොස් කෙනෙකු මරණයට පාවා දීමෙන් මම පව් කළෙමි කීය. එහෙත් ඔවුහු එයින් අපට කමක් නැත. ඔබ මෙය බලාගන්නයි කීහ. පස්වෙනි පදය එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධ ස්ථානයේ විසිකොට දමා නික්ම ගොස් එල්ලී මලේය. හයවෙනි පදය නායක පූජකවරු ඒ රිදී මිලගෙන මේවා ලේ මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමිය යුතු නැතැයි කීහ. හත්වැනි පදය එසේ කියා ඔවුහු මන්ත්‍රණය කොට විජාතීන් සඳහා සුසාන භූමියක් වන පිණිස ඒ මුදලින් කුඹල් කෙත මිලදී ගත්හ. අටවැනි පදය එහි අද දක්වා ඒ කෙතට ලේ කෙත යැයි කියනු ලැබේ. නවවෙනි පදය මෙසේ දිවසිවර ජෙරමියාගේ කීමක් සැබෑ විය. එනම් යම් කිසි කෙනෙකුගේ වටිනාකමේ හැටියට ඊශ්‍රායෙල් ජනතාව අතර සම්මතව තිබූ මිලය වන රිදී මිල 30. 10වෙනි පදය සමිදානන් වහන්සේ මට අනදුන් පරිදි කුඹල් කෙත සඳහා දුනිමි යනුයි. ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියෙහි සිටීම. 11 වෙනි පදය ජේසුස් වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි පෙනී සිටිසේක. ඔබ ජුදෙව්වරුන්ගේ රජදැයි ඔහු උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේය. එසේ කියන්නේ ඔබ යැයි ජේසුස් වහන්සේ උත්තර දුන්සේක. 12 වෙනි පදය නායක පූජකවරුන්ද ප්‍රජා මූලිකයන්ද උන්වහන්සේට වරද තැබුව විට උන්වහන්සේ කිසි උත්තරයක් නොදුන්සේක. එවිට පිලාත් මොවුන් ඔබට විරුද්ධව නගන චෝදනා ඇසෙන්නේ නැද්දැයි ඇසීය. 14 වෙනි පදය එහෙත් ජේසුස් වහන්සේ එක වචනයකින් පමණවත් උත්තර නොදුන්සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය. ජේසුස් වහන්සේට මරණීය දඬුවම. 15 වෙනි පදය මංගල්‍යයේදී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි. 16 වෙනි පදය එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය. 17 වෙනි පදය එහෙයින් සෙනග රැස් වූ විට මා ඔබට කවරෙකු නිදහස් කර දෙනවාට ඔබ කැමතිද? බරබ්බස් කියන ජේසුස්ද නැතහොත් ක්‍රිස්තුස් කියන ජේසුස්දයි පිලාත් ඔවුන්ගෙන් ඇසීය. 18 වෙනි පදය එසේ ඇසුවේ ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව
පිලාත් දැන සිටියෙයිනි. 19 වෙනි පදය. තවද ඔහු විනිශ්චයාසනයෙහි සිටියදී ඔහුගේ භාර්යාව ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ වූ නිසා මම සිහිනයකින් බොහෝ දුක් විඳෙමි. පිලාත්ට කියා යැව්වාය. 20 වෙනි පදය. එහෙත් නායක පූජකවරුද ප්‍රජාමූලිකයෝද බරබ්බස්ම ඉල්ලන්ටත් ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමති කරවා ගත්හ. 21 වෙනි පදය. ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තර දෙමින් මේ දෙදෙනාගෙන් කවරෙකුමා ඔබට නිදහස් කර දෙනවාට කැමතිදැයි ඔවුන්ගෙන් නැසීය. බරබ්බස් යැයි ඔවුහු කීහ. 22 වෙනි පදය. එසේනම් ක්‍රිස්තුස්ය කියන ජේසුස්ට මා කුමක් කරන්නැයි පිලාත් ඔවුන්ගෙන් නැසීය. ඔහු කුරුසියයි ඇනගසන්නැයි සියල්ලෝම එකහඬින් කීහ. 23 වෙනි පදය. එවිට ඔහු මන්ද මොහු මොන අපරාධයක් කෙළේදැයි ඇසීය. එහෙත් ඔහු කුරුසියෙහි ඇනගසන්නැයි ඔහු වැඩි වැඩියෙන් හඬ නගමින් මොර ගැසූහ. 24 වෙනි පදය. මෙසේ කෝලාහලයක් හටගනු මිස තමාගේ ප්‍රයත්නයෙන් වැඩක් සිදු නොවන බව දුටු පිලාත් වතුරගෙන ජනකා ඉදිරියෙහි අත් සෝදමින් මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස්ය, ඔබම වග බලා ගන්නැයි කීය. 25 වෙනි පදය. මුළු සමූහයා උත්තර දෙමින් ඔහුගේ ලේවල ඵල විපාකය අප පිටද අපේ දරුවන් පිටද වේවායි කීහ. 26 වෙනි පදය. එකල පිලාත් ඔවුන්ට බරබ්බස් නිදහස් කර දුන්නේය. එහෙත් ඔහු ජේසුස් වහන්සේට තලවා කුරුසියෙහි ඇන ගැසීමට බාර දුන්නේය. සෙබළුන්ගෙන් නිග්‍රහ. 27 වෙනි පදය. එකල ආණ්ඩුකාරයාගේ මුර සෙබළෝ ජේසුස් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය උන්වහන්සේ වෙත රැස් කළහ. 28 වෙනි පදය. ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් ගලවා දමා නීල රක්ත සලුවක් උන්වහන්සේට ඇන්දෙව්වෝය. 29 වෙනි පදය. තවද ඔව්හු කටුවටුන්නක් ගොතා උන්වහන්සේගේ හිස මත තබා බට දණ්ඩක් දකුණතට දී උන්වහන්සේ අභිමයෙහි දන නමා ජුදෙව්වන්ගේ රජුනි සැරදේ කියා උන්වහන්සේට සරදම් කළහ. 30 වෙනි පදය. ඔව්හු උන්වහන්සේට කෙළගසා බට දණ්ඩකෙන උන්වහන්සේගේ හිසට ගැසූහ. 31 වෙනි පදය. මෙසේ ගැරහුම් කළ පසු ඔව්හු උන්වහන්සේට ඇන්දෝ සලුව ගලවා උන්වහන්සේගේම ඇඳුම් අඳවා උන්වහන්සේ කුරුසියෙහි ඇනගසන පිණිස ගෙන ගියහ. කුරුසියෙහි ඇනගැසීම. 32 වෙනි පදය. ඔවුන් නික්ම යද්දී සීමෝන් නම් කිරේනියේ මිනිසෙකු සම්භවී උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු ඔහුට බල කළහ. 33 වෙනි පදය. ඔව්හු කපාල පිටිය යන අර්ථ ඇති ගොල්ගොතා නම් ස්ථානයට පැමිණ 34 වෙනි පදය. තික්ත මිශ්‍ර කළ මුද්‍රික පානය උන්වහන්සේට බොන්න දුන්හ. උන්වහන්සේය දිවගා බලා බොන්න අකමැති වූසේක. 35 වෙනි පදය. උන්වහන්සේ කුරුසියෙහි ඇන ගැසූ පසු
ඔවුහු උන්වහන්සේගේ ඇඳුම් දාදු දමා බෙදාගත්හ. 36 වෙනි පදය. ඔවුහු එහි හිඳගෙන උන්වහන්සේ මුර කළහ. 37 වෙනි පදය. තවද මොහු ජුදෙව්වරුන්ගේ රජවන ජේසුස්ය කියා උන්වහන්සේ පිළිබඳ චෝදනා පත්‍රය ලියා උන්වහන්සේගේ හිසට ඉහළින් තැබූහ. 38 වෙනි පදය. එවිට සොරු දෙදෙනෙක් එක්කෙනෙක් දකුණු පසෙහිද එක්කෙනෙක් වම් පසෙහිද උන්වහන්සේ හා සමග යන්නෝ තමන් වනා උන්වහන්සේට නින්දා කරමින් 40 වෙනි පදය. දේව මාලිගාව කඩා දමා 3 දවසකින් එය ගොඩනගන ඔබම ගලවා ගන්න. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැසෙන්නේ කීහ. 41 වෙනි පදය. එම ඇසුරින් නායක පූජකවරුන්ද විනයදරයන් හා ප්‍රජා මූලිකයන් සමග උන්වහන්සේට කවටකම් කොට 42 වෙනි පදය. මොහු අනුන් ගැලෙව්වේය. දැන් තමාටම ගැලවෙන්නට නොපුළුවන. මොහු ඊශ්‍රායෙල් වරුන්ගේ රජ නොවේද? එසේනම් දැන් කුරුසියෙන් බසීවා. එවිට අපි මොහු විශ්වාස කරන්නෙමු. 43 වෙනි පදය. මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේය. උන්වහන්සේ ඔහුට කැමතිසේක. නම් දැන් ඔහු මුදා හරිනසේක්වා. මන්ද මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි මොහු කීවේ යයි කීහ. 44 වෙනි පදය. උන්වහන්සේ සමග කුරුසියෙහි ඇනගසනු ලැබූ සොරුද එසේම උන්වහන්සේට නින්දා කළහ. ජේසුස් වහන්සේගේ මරණය. 45 වෙනි පදය. මත්දහනේ සිට අපරභාග 3 දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය. 46 වෙනි පදය. 3ට පමණ ජේසුස් වහන්සේ ඒලි ඒලි ලමා සබක්තානි කියා මහණින් මොර ගැසූහ. එහි අර්ථය මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක් නිසාද යනුයි. 47 වෙනි පදය. එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා මොහු එලියා අමතන්නේ යයි කීහ. 48 වෙනි පදය. එකෙනෙහිම ඔවුන්ගෙන් එක්කෙනෙකු දිවගොස් මූදු 7ක්ගෙන ඇඹුල් මිදි ඔසවර පොගවා බටතන්නක ගසා උන්වහන්සේට බොන්න දුන්නේය. 49 වෙනි පදය. සිස්සෝ කතා කොට නිකම් ඉන්න. මොහු ගලවන්ට එලියා එන්නේ දැයි බලමු යයි කීහ. 50 වෙනි පදය. ජේසුස් වහන්සේ ජලිත් මහණින් හඳගා අවසන් හුස්ම හෙළූසේක. 51 වෙනි පදය. දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය. පොළව කම්පා විය. ගිරිකුළු දෙතිරිනි. 52 වෙනි පදය. සොහොන් ගෙවල් විවර විය. දිවගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූහ. 53 වෙනි පදය. උන්වහන්සේ පුනරුජ්ජීවනයෙන් පසු ඔහු සොහොන් ගෙවල් වලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළුව බොහෝ දෙනෙකුට පෙනුණාහ. 54 වෙනි පදය. ශතාධිපතියාද ඔහු සමග ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අයද පොළොව කම්පාවත්
සිදූදේ දැක ඉතා බියපත්ව සැබවින්ම මේ මිනිසයා දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි කීහ. 55 වෙනි පදය. ගලීලයේ සිට උන්වහන්සේ කැටුවා උන්වහන්සේට ආවතේවා කර බොහෝ කාන්තාවෝද එහි දුරින් සිට බලා සිටියහ. 56 වෙනි පදය. මග්දලායේ මරියාද ජාකෝබ්ගේ සහ ජෝසෙෆ්ගේ මව් වූ මරියාද සෙබදිගේ පුත්‍රයන්ගේ මවද ඔවුන් අතර වූහ. භූමදානය. 57 වෙනි පදය. සවස් වූ කල ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකුව සිටි ජෝසෙෆ් නම් ධනවත් මිනිසෙක් අරිමාතියේ සිට අවුරුදු 58 වෙනි පදය. පිලාත් වෙත ගොස් උන්වහන්සේගේ මෘත ශරීරය ඉල්ලීය. එවිට පිලාතේ බාර දෙන්න අනකලේය. 59 වෙනි පදය. ජෝසෙෆ් ඒ මෘත ශරීරය ගෙන පිරිසිදු හනරැත්තකින් වෙලා 60 වෙනි පදය. පර්වතයේ කප්පා තිබුණු තමාගේම අලුත් සොහොන් ගැබෙහි තබා එහි දොරකඩට විශාල ගලක් පෙරලා තබා යන්ට ගියේය. 61 වෙනි පදය. මග්දලයායේ මරියාද අනික් මරියාද එතන සොහොන්ගේ ඉදිරියේ ඉඳගෙන උන්හ. සොහොනෙන් ගේ මුර කිරීම. 62 වෙනි පදය. පසුදා එනම් සිකුරාදාට පසුදා නායක පූජකවරුද පරීසිවරුද පිලාත් වෙත රැස්ව 63 වෙනි පදය. ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත්ව සිටියදී මම 3 දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි කී බව අපට මතකය. 64 වෙනි පදය. එහි 3 වන දවස දක්වා සොහොන්ගේ ආරක්ෂා කරන්න අනතුන මැනවි. නැතහොත් සමහර විට ඔහුගේ ශ්‍රාවකයන් වූ ඔහු සොරාගෙන ගොස් ඔහු මරණින් උත්ථාන වී යයි සෙනගට කියනු ඇත. මෙසේ අවසාන වංචාව මුල් වංචාවට වඩා මහත් වන්නේ යයි කීහ. 65 වෙනි පදය. උවමනා නම් මුර කණ්ඩායමක් රැගෙන ගොස් සොහොන හැකි පමණ සුරක්ෂිත කොට තබන්නේ පිලාත් ඔවුන්ට කීහ. 66 වෙනි පදය. ඔව්හු ගොස් සොහොන්ගල පිට මුද්‍රාව තබා මුර කණ්ඩායම එහි සිටුවා සොහොන්ගේ සුරක්ෂිත කළහ. 27 වෙනි පරිච්ඡේදය සමාප්තයි.